अस्सलामुअलैकुम අයිබෝවන් ශ්‍රී ලංකා හැමෝටම මේක ගම්පල සාලියා වෙල. ඒ කියන්නේ කහට පිටියේ පහු කරලා රේල් ගේට්ටුව පහු කරලා එද්දි හම්බෙන ඉස්සලම ගම සාලියා වෙල. බලන්න කොහොමද තියෙන්නේ කියලා. කිසිම දෙයක් ගන්න නැහැ. ගෙවල් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් ගඟ අයිනේ තියෙන ගෙවල් දෙකක් තුනක් පැත්තක්ම ගිහිල්ලා තියෙන්නේ. ගඟේ තමයි තියෙන්නේ. ගෙදර පිටිය නැහැ. මේ වීඩියෝ එක සම්පූර්ණ චුට්ටක් බලන්න. එක ගමක් මේක ටවුන් එකේ තියෙන එක ගමක් ගිහිල්ලා තියෙන විදිය. ඒ කියන්නේ ගම්පලම මේ ගම්පල ටවුන් එකේ ප්‍රදේශය ගත්තොත් එහෙම එව්ව බලලා වැඩක් නැහැ ඉතින්. ඒනට බලන්න ඕනේ. රජෙන් අනිවාර්යෙන් බලන්න ඕනේ. අයිකුවොත් කොත්මලේ ඩෑම් එක ඉන්ෆෝම් කරන්න නැතුව ඇරියේ. පළවෙනි වැරද්ද. ටක් රජයටවත් දැනුම් දෙන්න තිබ්බා. අයිකුවොත් ඒක නිකන් එකපාරටම ඇරෙන්නේ නැහැ නේද ඔර. එළමයක් නේ වදින්නේ. එළමයක් ච ගම මෙයාලා මොන හරි ටියුන් එකක් කරපු ගමන්නේ ඒක ඇරෙන්නේ. නැත්නම් එකපාරට මම වතුරේ පිරනවා කියලා අරගෙන එන්නේ නැහනේ වතුර ඒකත් එකක්. පොලිසියට හරිය ඉන්ෆෝම් කරන්න තිබ්බා. නැත්නම් එතන තමයි තියෙන්නේ කොත්ම ඉස්කන්ස කැම්ප් එක. ඒකට හරිය ඉන්ෆෝම් කරන්න තිබ්බා. විනාඩි කොට එහෙම කරලත් නැහැ. හරි කමක් නැහැ කියමුකෝ. මොකුත් නැහැ. ට්‍රීවිල් එක පොඩ්ඩක් ඇලවුන්ස් කරන්න කියලා පොලිසියට ඉන්ෆෝම් කරලා තිබ්බලා එයාලා එහෙම ඇලවුන්ස්මන්ට් එකක් දෙන්න නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යෙන් දීලා ඇති. ඒ කියන්නේ දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඊට පස්සේ ලංකාවට මෙහෙම දෙයක් වෙන්න ඕන නැහැ ජනාධිපතිතුමනි. හරිද? මේ රජයට මේක බාර දෙන්නේ අපි. ගම්පල ප්‍රදේශයේ වෙච්ච දේ ඒ කියන්නේ මුළු ලංකාවෙම යට වෙලා තියෙන්නේ. මුළු ලංකාවෙම මිනිස්සු අනාථ වෙලා ඒ කියන්නේ සෑහෙන ප්‍රශ්නවල තියෙන. නමුත් ගම්පලට වෙච්ච දේ නම් මම නම් කියන්නේ අසාධාරණයි. ඒක සාධාරණයක් වෙන්න ඕනේ. අපිට මොකද්ද කියන්නේ? අයිකුත් මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැ බල්ලෝ වගේ හිඟන්නෝ වගේ පාරේ මිනිස්සු. ආමි එකෙන් ජෙනිවෙන් සැලුට් කරනවා අපි 100%. හරිද? එවිල්ලා කැම බෙදනවා. අනිත් පළාතවල වල ඉඳලා සර්විස් එක දීලා තියෙන්නේ අපිට. ගෙවල් සුද්ධ කරනවා, වතුර අරන් වෙලා දෙනවා, කැම දෙනවා, බීම දෙනවා. එව්ව අඩුපාඩුවක් නැහැ. ඒ වුණාට ගම්පල දැන් ඇත්තම කියනවා නම් නිකම් සොහනයක් වගේ තමයි වෙලා තියෙන්නේ. භාගයට භාගය සොහන තමයි. ආයේ දැන් අපි ආයේ අබ ඇටේ පවා අරන් තමයි ගෙදරට යන්න ඕනේ. ආයේ ඉතින් අපි නැගිටිනවා කියන්නේ අඩුම ගානේ ඔච්චර කාලේ අපි අවුරුදු 10 15 කියලා රට ඉඳලා ආපු මිනිස්සු තමයි ගම්පලේ ඉන්නේ. ඒ මිනිස්සුන් ඔක්කොම අනාතයි. දැන් ආයේ අපි අවුරුදු 10ක් විතර යන්න ඕනේ නැගිටින්න. එතකොට ආයේ නිකන් හරි මේක බදු කියලා අපිට ගැව්වොත් එහෙම අයිකෝ සහන දෙන්නම් කියලා බදු ගැව්වොත් එහෙම අපි ආයේ රිටර්න් ආයේ රිටර්න් අනිවාර්යෙන් වැටෙනවා. එහෙම දෙයක් ඉන්ෂාල්ලා වෙන්න ඕන නැහැ ජනාධිපතිතුමනි. පුළුවන් තරම් අපිට සහනයක් දෙන්න කියලා තමයි කියන්නේ. අනික දැන් මෙහෙ ප්‍රශ්නවල් සෑහෙන්න තියෙනවා. පොඩ්ඩක් ඒක නත් බලන්න. දැන් දෙල්තොට එහෙම මං කියන විදිහට දෙල්තොට එහෙම මේ සෑහෙන ප්‍රශ්නවල් තියෙනවලු. ඒ කියන්නේ ලංකාවේ ප්‍රශ්න වැඩි. දැන් ලංකාවේ යන තත්ත්වෙත් ඒ කියන්නේ දැන් සිටුේෂන් එක හොඳ නැහැ. ඒ කියන්නේ ඒක සුබාධර්මයේ වෙච්ච දෙයක් තමයි. ඒ නමුත් ගම්පල වෙච්ච දේ තමයි ඒක සුබාධර්මයක්ද කියලා තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ මේ മന്ത്രിතුමා කතා කරන්නේ පාර්ලිමේන්තුවේ අනුරාධ මන්ත්‍රීතුමා දැන් අහන ප්‍රශ්නවල 100% ඇත්ත. එතකොට ලියෝනස් එක පිටිපස්සේ ඒක ෆේක් නිවුස් එකක් කියලා කතාවක් යනවා. ඒ කියන්නේ මම නිවුස් එකක් බැලුවා. නිවුස් එකක් බලලා තමයි මම මේ ගැන කතා කරන්නේ. ෆේක් නිවුස් දාන්න ගම්පල එහෙම මේ මිනි මැරලා කියලා මයියත් ඒක මුස්ලිම් මිනි තියෙන්නේ. අනික එතන තියෙනවා ආමි පෙන්ෂන් ගියපු පොලිස් පෙන්ෂන් ගියපු කෙනෙක් ඉන්නවා. එතකොට ඒව ඔක්කොම ෆේක් නිවුස් දාන්න මේ ගම්පල මිනිස්සුන්ට අමාරුවක්ද තියෙන්නේ. කොයි පැත්තේද දන්නේ මේ අමාරුව තියෙන්නේ. එහෙම දේවල් කියන්න එපා මේ වගේ වෙලාවේ. අම්මලා නෑ තාත්තලා ළමයි නෑ එක ෆැමිලි වල එක විදිය එක සමහර ෆැමිලිම ගිහිල්ලා තියෙන ෆැමිලිම නෑ. ඒ කියන්නේ ඒ අම්මලා තාත්තලාට පණ පිටින් ඉන්න අම්මලා තාත්තලාට කොච්චර ඒක දුකක්ද. ඒව ඔක්කොම මේ රජයට කියන්නේ පොඩක් අහලා බලන්න. අනික මං ගම්පල මිනිසුන්ටත් කියන්නේ මේ දේ අතාරින්න එපා. මේකට පස්සේ මෙහෙම දෙයක් වෙන්න ඕනේ නැහැ. අපේ නෙක්ස්ට් ජෙනරේෂන් එකට මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න ගම්පලට මොකද්ද උනේ කියලා. මේක සුබාධර්ම දෙයක් නෙවෙයි මම නම් කියන්නේ. මේක ෆෝල්ඩ් එකක්. උපරිම 100%ක් මම කියන්නේ ෆෝල්ඩ් එකක්. ඒ කියන්නේ මම මිනිස්සුන්ට අනිනවා නෙවෙයි. කාට රජයටවත් අනිනවා නෙවෙයි. මේක වෙච්ච දේ තමයි කියන්නේ. අයි මෙහෙම දෙයක් ගම්පලට උනේ. දැන් අනික බලන්න දැන් මේක ඩෑම් එක කොත්මලේ ඩෑම් එක චුට්ට ඇරලා තිබ්බා නම් අනිත් එක පොල්ගොල්ලේ ඩෑම් එක පිරෙනවා. ඒක චුට්ට ඇරියන්නේ කල්නිගඟ පිටාර ගාලේ. හරි. එතකොට කල්නිගඟ එක පාට පිටාර ගාලා නැහැනේ සුනාමියක් නෙවෙයිනේ. එතකොට චුට්ට පිටාර ගාලද්දි කොළඹ මිනිස්සුන්ව පොඩ්ඩක් අයින් කරන්න තිබ්බා. එතකොට අයි කිව්වොත් කැලණිගඟ මොන කිව්වත් එහෙම ටක් ගාලා පිටාර ගාලා එක පාට වතුර යන්නේ. දැන් ගම්පලට අඩි මේ 45ක් 50ක් වතුර වගේ කැලණිගඟට මේ එහෙම වතුර යන්නේ නැහැ. මමත් මේ කොළඹ අවුරුදු 5ක් 6ක් හිඳපු එකෙක් තමයි. මමත් හොඳට දන්නවා ඒ ගැන.
නිකන් මම මේ ආතලයකටවත් මේ බෝතල් ගහලවත් නෙමෙයි මම කතා කරන්නේ ඇත්ත දේ තමයි කතා කරන්නේ. ඒ හින්දා රජයටමයි අපි මේක බාර දෙන්නේ. බලන්න අපේ മന്ത്രിතුමා අනුරාධ മന്ത്രിතුමා අහපු දෙයට අනිවාර්යෙන් අපිට 100% උත්තර ඕනේ.